හලෝ ගයිස් කොහොමද? හායි කියලා කට්ටියව පිළිගන්නවා. ඉතින් ඔන්න කාලෙකට පස්සේ vlog එකක් කරන්න හිතුවා. ඉතාලි වල තියෙනවා අද දන්සලක්. අපි යනවා ඉතින් දන්සල් බඳින්න. තාම පොය ලැබුවේ නෑනේ නේ. ඒත් ඉතින් මෙහි තියෙනවා දන්සලක්. ඒ තින්නේ මං ඉන්නේ අප්පාර්ට්මන්ට් එක. අපි ගිහිල්ලා බලමු. පරක් වෙලා තින්නේ ඉක්මනට මේ වීඩියෝ එක දාගත්තේ. නම් අපි යමු දන්සල් කන්න. චාෝ. මේක තමයි පාර. ඉතින් අපි යන්නේ. පයින් යන්න ඕන ටිකක්. මීටර 200ක් විතර යන්න තියෙනවා. යාළුවෙක් ඉන්නවා හොයනවා ඉන්නවා බඩ ඉන්නවා. අන්නගෙන කට්ටිය යම්මා මේ මාත් එක්ක ආපු කට්ටිය. තනිකර ලංකාව වගේ. ඒ ඔය ලංකාව වගේනේ. මම වීඩියෝ එකක් දානවාද? මෙතන මේ ලංකාව වගේ කියලා කියන්නේ ගොඩක් හිටිය ලංකාවේ මිනිස්සු ඒකයි. මරදානට ආවා වගේ හැඟීමක් දැනෙන්නේ. ආයි කියපන් ඇවිල්ලා මගේ යාළුවන්ට. යාළුවා ආයි කියපන්. ආයි කියන්නේ. අපි යනවා දන්සල් අඳින්න. පොය ඇවිල්ලත් නැහැ නේ තාම. එයාට දන්සල් තියෙනවා. කලින්ම මෙහෙ දන්සල් දෙනවා. අපි තාම යනවා පයින්. අද හරි සීතල දවසක්. හරිම සීතලයි. ඉවස ගන්න බැහැ සීතල. තව යන්න ඕනද දන්නේ නැහැ නේද? දන්සල් කන්න මේ කැලේකින් යන්නේ. පාර දන්නවද දැන්? අපි ලස්සන පාරක් මැදින් වෙල්යායක් මැදින් යන්නේ. වෙලක් නෙවෙයිනේ. කඹුරු විතර නැත්තේ. අපිට චෙරි ගස් වගේ සෙට් වෙනවා. ඉතින් මේ චෙරි ටිකක් කනවා දැන්. චෙරි කන්න යන්නේ. කිවි නේද? ඔව්. කිවි නෑ. කිවි වැල් යන්න වැල්. කැලෑ වන්ලා දන්සල් අඳින්න ඇවිල්ලා කැලෑ වන්ලා චෙරි කනවා. කොපේර? මම මේක රසයි තියා. මෙන්න මේක කාලා බලන්නකෝ. මෙන්න මේක පට්ට රසයි. මේක. අනේ මෙච්චර චෝටියද? දන්සල් කනවද චෙරි කනවද? ඕකේ අර මෙන්න මේ වගේ කන්නකො. කනම කන. ඔව් මේකේ ලොකු ගස් තියෙනවා අර අපේ අප්පාර්ට්මන්ට් එක ගාව. යා. පාරවලම තමයි. ටිකක් කඩාගෙන ඉන්න. අර බුල් එක දාපන්. ඒක ඔව් අන්න ඒකේ පොඩි චිල්ලයක් තියෙනවා ඇත්තටම. වීඩියෝ කරන්නත් ඕන කඩන්නත් ඕන මගුලක්ද මන් දන්නේ. තියනවද? අඩේ සිරාවට තිබ්බද? කො? ගෙයි නෑ?
අම්මට සිරි. ඇපලේ. ඇපල් වරේ එක එක ජාතියේ චෙරි තියෙනවා දන්නෙත් නෑ අපි කනවා මට සිරි මේ බල්ලක්ම කඩා ගන්නවා මම දැන් චෙරි බල්ලක්ම කඩා ගත්තා ඔය හරි අතු එක ගැට නෑ රයි කා කරලා ඒක නිකන් අර මේ විලාත් අඹ වගේ ඒක රසයි ඔය මම හිතන්නේ කිලෝමීටර් දෙකක් විතර පයින් ආවනේ ආවිල්ලා දම්සල ගාවට සෙට් වෙලා තින්නේ කිලෝමීටර් දෙකක් විතර පයින් ආවිල්ලා දැන් දම්සලට සෙට් වෙලා ඉන්නේ ලංකාවේ කට්ටිය ඉන්න ඔක්කොම අතර කටේ ලෙඩේ මට ඉතින් ඒක දැන් නැද්ද පොලිම ඔච්චර දුරද ඕලිම පැයක් විතර ඉන්නේ පැයක් විතර පිටි හින වෙලාවක් හිටියා සීතලයි නේ ළඟටම ඇවිල්ලා ඉන්නේ ළඟටම ඇවිල්ලා ඉන්නේ දැන් අන්තිම මොහොතේ ඉන්නේ අන්තිම කොනටම ඇවිල්ලා ඉන්නේ හොඳේ දන්සලේ කොනටම ඇවිල්ලා ඉන්නේ දැන් කාණ්ඩ තමයි තියෙන්නේ වීඩියෝ කරගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ ඔය මෙන්න ඔය පොලිම මෙන්න මේ අරුතිනේ මල්ලි මදිනා වරනේ ඊට පාරෙන් මදිනා වෙන්න මේ දෙන්න අන්න පොලේ ගහලා තියෙන්නේ පොඩ හිල් කරා මල්ලි පොලේ පිටිලා තියෙන්නේ පොඩ හිල් කරා මත් එක බොහොම අර වීඩියෝ කරගන්න බැලුවා වීඩියෝ කරගන්න බැරි වුණා ඔය අයිස්ක්‍රීම් උත් දුන්නා අයිස්ක්‍රීම් උත් කනවා දැන් කට්ටිය නෑ එහෙනම් අපි දන්සල් කාලේ ඉවර වෙලා පන්සලක් තිබ්බේ නෑ යන්නේ අපි දන්සල් වැඳලා ඉවර වෙලා බාඩ කට ෆුල් වෙලා ඉන්නේ කට්ටිය යනවා ඉවරයි ඉතින් කාලා වීලා දැන් ගෙදර යනවා වීඩියෝ කරගන්න බැරුණා හරියට රෂ් එක වැඩි මාර විදියට සමහර සෙනගක් හිටියේ කැම ටික නම් හොඳට තිබුණා රසයි thank you ගොඩක් පිං එහෙනම් අපි යනවා කට්ටියම subscribe කරන්න මගේ channel එක ඉස්සරහට තව වීඩියෝ ටිකක් ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා බලමුනේ එහෙනම් අපි යනවා bye ciao